අද අපි යන්නේ අද මේ 1 වෙනිදා නිවාඩු දවසේ කොහෙද කියලා නම් දැම්ම කියන්නේ නැහැ. ගිහිල්ලාම කියන්න. මොකද අපිට තව මගෙන් කට්ටියක් ගන්න ඉන්නවා. එයාලවත් අරගෙන දැන් මේ අපි යන්නේ ඒ තැනට යන්න. ඇත්තට මගට යනකම් දැනන් හිටියේ නෑ කොහෙද යන්නේ කියලා. ඔන්න මේ දෙන්නවත් හම්බ වුණා. තව දෙන්නෙක් ඉන්නවා. එයාලා වෙනම යන්නේ. කොහොම ඉතින් යනකොට උදේට කන්න තමයි යන්නේ. කන්න කඩයක් සෙට් උනේම නැහැ. බත් කන්න. ෂෝටිස් තමයි කෑවේ. ඔය විදියට උදේ කාලා මම එළවලු රොටි එකක් කෑවේ. මේ ඔය ඉතින් දැන් උතන කතා වෙවි කන්නේ කට්ටිය කොහොමද කරන්නේ ආයේ කොහෙද යන්නේ කියලා. ඔය පේනවනේ අනිත් කට්ටිය පරාට කෑවා. ඔන්න මෙතනින් කාලා ඉවර වෙලා අපි ආපහු යන්න පිටත් වුණා. දැන් කියන්නම්කෝ ඉතින් මං කොහෙද යන්නේ කියලා. අද අපි යන්නේ කන්තලේ. කන්තලේ ටැංක් එක බලන්න තමයි අපි යන්නේ. එතන හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න වගේම ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. ඒ තැන බලන්න තමයි අපි යන්නේ. ඔහම කන්තලේ ටැංක් එක බලන්න නම් ආවා. එතන ඉඳලා අපි ෆොටෝස් වීඩියෝස් ගත්තා. අපි දැන් ඔතන නතර කරන්න යන්නේ. කට්ටිය ඉතින් වීඩියෝ ෆොටෝස් ඔක්කොම අරගෙන ඇත්තටම ලස්සනයි එතන. මාරම ලස්සනයි. ඔය පේනවනේ කට්ටිය ඉතින් එක එක වැඩ තමන්ගේ. හොඳ ගමනක්. ඇත්තටම ලස්සනයි මේ පරිසරය. වෙනම පැත්තකට නිකන් ගියා වගේ. ඔන්න ඔහම එතන ටික වෙලාවක් ඉඳලා එතන ලස්සන ඔන්චිල්ලා වගේ එක පුටුවක් තිබ්බා. අපි ඉතින් එතන ඉඳගෙන ෆොටෝ වීඩියෝ ගත්තා. කොහේ හරි ගියාම ඉතින් වැඩිපුරම කරන්නේ ෆොටෝ ගන්න එකයි වීඩියෝ ගන්න එකයි. එතන ඇත්තම ලස්සනයි. ඉතින් ඒ හින්දා වැඩිපුර අපි එතන වෙලාවක් රැඳුණා. ඔන්න ඔය වගේ ඔය පේනවනේ ඉතින්. ඔන්න අපි දැන් කයක් කරන්න ආවා කන්තලේ ටැංක් එකට. ගිහින් බලමු ඒ එක්ස්පීරියන්ස් එක මොන වගේ වේද කියලා. ඔන්න ඔය වගේ කයක් රයිඩ් එක යන්න තමයි අපි ඔය යන්නේ. එතනට අපිට විනාඩි 20ක් විතර එතන වෙයිටින් ලිස්ට් එකේ ඉන්න උනා. ගියපු කට්ටියක් ආපහු එනකන්. ඒත් ඉතින් ඒක යන්න ඕන හින්දා අපි එතනට වෙලා විනාඩි 20ක් හිටියා. ඉතින් අනිත් කට්ටිය යන දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ ඔන්න දැන් අපි යන්නේ. ආසාවෙන් වගේම බයෙන් හිටපු දෙයට දැන් ඉතින් යන්නේ අපි හැමෝම ඔන්න වගේ බෝට් ලෑස්ති කරනවා. අපේ කට්ටිය එනවා. තව අපිත් එක්ක තව කට්ටියක් ගියා. කියන්නේ සෙට් එකක් එකට ගියේ. ඔය ඉතින් අපේ කට්ටිය බෝට් එකට නැගලා ඔන්න දැන් යනවා. මුල් ටිකේ නම් ඇත්තට මාරම බයෙන් ගියේ. ඔය කොච්චර වීඩියෝ කරත් මේ මාරම බයෙන් ඉන්නේ. ඒ උනාට දෙයනේ මාරම ලස්සනයි. ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක්. අපේ ලංකාවේ ඇත්තටම මේ වගේ තැන් තියෙනවනේ කියලා හිතෙනවා. එතනට ගියාම මාරම ලස්සනයි. එතන අපි වීඩියෝස් තමයි වැඩිපුරම ගත්තේ. ෆොටෝස්ුත් ගත්තා.
ටික වෙලා එතන තැන් වල නතර වෙවි තමා ගියේ අපි. බලන්නකො ඉතින් ලස්සනයිද කියලා. ඇත්තටම ලස්සනයි. ඔයාලත් යන්න. මාරම එක්ස්පීරියන්ස් එකක් වෙයි ඔයාගේ ලයිෆ් එකට. අන්න ඔය විදිහට අපි ඉස්සරහට යනවා. මුලින් නම් මුල් ටිකේ යනකම්ම මාරම බයෙන් හිටියේ ජීවිතේටවත් ඔය වගේ අත්දැකීමක් ලැබලා නැති හින්දා ඒ කොහොම වුණත් ආසාවෙන් අපි ඒ දෙයට මුණ දුන්නා. බලන්නකො ඉතින් ඒ වටපිටාවේ තියෙන ලස්සන. දැන් අපි ඔය ඉන්නේ චුට්ටක් වැව මැද හරියට වෙන්න. තව කට්ටිය ඉන්නවා. ඔය යන්නේ අපේ කට්ටිය. ගිහිල්ලා ආපහු අපි ගස් තියෙන තැනකට සෙට් වුණා. කොහොම හරි පැයක විතර කාලයක් තියෙනවා රයිඩ් එකට. ප්‍රයිස් එක වෙන්නේ 1000යි. එක එක පැකේජස් තිබ්බා එතන. එතකොට කැම්පින් කරන්නත් පුළුවන් එතන. මාරම ලස්සනයි ඉතින්. ඔය පේනවනේ. ගස්වල හැප්පෙන්නත් යනවා ඉතින්. ඔය මගේ කොන්ද රිදෙන හින්දා තමා පිටිපස්සෙන් මට ජැක් එකක් කකුලක් තියාගෙන ඉන්නේ. දැන් ඉතින් කට්ටිය ඇවිල්ලා අපිත් එක්ක ආපු අනිත් කට්ටිය එනකන් එතනේ හිටියේ. දැන් ඔන්න රයිඩ් එක ඉවර කරන්න අපි ගස් තියෙන හරියෙන් එළියට යන්න හදන්නේ. ඊට පස්සේ ආපහු අපි හිටපු තැනට යන්න තමයි ඕනේ. ඔය පේනවනේ ඉතින්. ඔය අපි එනකන් එයාලා මේ මග නතර වෙලා හිටියේ. අපි දෙන්නාද කොහොමද අවසානට හිමීටම ආවේ. ඔන්න ඔහම රයිඩ් එක ඉවර කරා අපි ඔය වැව මැදට ඇවිල්ලා දැන් ආපහු ගොඩබිමට යන්නේ. ඔය ඉතින් ඇවිල්ලා ජැකට්ස් එහෙම අයින් කරන වෙලාව හැමෝම අපි ඔතන ෆොටෝ ටිකුත් ගත්තා. ජැකට් ඔතනින් දීලා අපි ආපහු අපේ වාහනවලට යන්න තමා දැන් ඔය හදන්නේ. ඔන්න ඔහම එක එක්කෙනා යනවා. ගොඩ කට්ටිය ඇවිල්ලා හිටියා අපි ඉන්නකොටත්. ඔයාලත් ඉතින් ගිහින් බලන්න. ඒක තමා කියන්න තියෙන ජීවිතේට ඔය වගේ අත්දැකීමක් ගන්න ඕනේ. අනික මාරම ලස්සනයි ඒ ප්ලේස් එක. හැබැයි ඉතින් සිග්නල් නම් තිබ්බ අඩුයි. යන්න කලින්ම කියන්නේ. ඔහොම අපි ගිහිල්ලා අපි ඒ රයිඩ් එක ඉවර කරලා යන අතරමඟ මීගිරි කන්න තැනක් තිබ්බා. කන්තලේ ඇවිල්ලා මීගිරි කෑවේ නැත්තම් වැඩක් නැහැ නේ ඉතින්. ඒ හින්දා ඔන්න අපි මීගිරි කන්න එතන නැවැත්තුවා. එයාලා නම් එවෙලෙම කෑවා. මම ගෙදර ගෙනල්ලා කන්න ගත්තා. ඔන්න ඔහම එතනින් අපි යන්න පිටත් වුණා සේරුවාවිල යන්න. සේරුවාවිල යන අතරමඟදී අපිට දන්සලකුත් හම්බ වුණා. අපි ඒකත් වැඳගෙනම තමා ආපහු යන්න පිටත් උනේ. දන්සල තිබ්බේ නූඩ්ල්ස්. අපිට දවල්ට වෙන කන්න කඩයක් සෙට් උනේත් නැති හින්දා අපි දන්සල ළඟින් නවත්තලා ඒකත් වැඳගෙන ආපහු යන්න පිටත් වුණා. ඔන්න ඔය වගේ නූඩ්ල්ස් කාලා ඔය දැන් ඉතින් අපි යනවා. ගිහිල්ලා අපිට නාන්න තැනක්
ඒවා සෑහෙනම වෙලාවක් පැයක් විතර තැන් දෙක තුනක් තිබ්බත් අපිට සෙට් උනේ නැහැ. ඊට පස්සේ අවසානයේදී සේරුවාවිලට චුට්ටක් මෙහායින් තැනක් සෙට් වුණා. අපි එතන නානවා කියලා හිතුවා. හොඳයි. වතුර අවපැහැ වගේ වෙලා තිබ්බට එතන හොඳයි. ඔය ඉතින් අපි එතන නාපු ටයිම් එක ඔය පේනවනේ ඉතින්. කට්ටිය ඔක්කොම නාලා පිරිසිදු වෙලා තමා අපි සේරුවාවිල යන්න හැදුවේ. මම ෆස්ට් ටයිම් එන්නේ සේරුවාවිල. මම ඊට කලින් ඇවිල්ලා නැහැ. ඒ හින්දා අපේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ සේරුවාවිල. ඉතින් ගිහින් බලමුනේ. මගේ ජීවිතේට මම යන පළවෙනි වතාව මේ. ওই විදිහට අපි යන්න පිටත් වුණා. යන අතරමඟදී අපිට පොඩි යාළුවෙකුත් හමු වුණා. බලන්නකො ඉතින් කවුද කියලා. ලස්සනයිනේ. මං හරි ආස සතෙක්. ඔය විදිහට එයාවත් බලාගෙන මලුත් අරගෙන අපි දැන් යන්නේ සේරුවාවිල. ඔක්කොම සේරුවාවිල මාරම ලස්සනයි සේරුවාවිල. ගිහිල්ලා නැත්තම් එකපාරක් හරි යන්න. ඇත්තටම මාරම ලස්සනයි. මාරම පෞරාණික බවක් තියෙනවා තාම එතන. ගොඩ කට්ටිය ඇවිල්ලා හිටියා. ඔය වගේ පින්කමකුත් සිද්ධ වුණා. ඔය තමා සේරුවාවිල මළුව ඇතුළ. බලන්නකො ඇත්තට මාරම ලස්සනයි. ඒකේ මල් තියන්නේ එහෙම වතුර පුරවලා තිබ්බේ. එතකොට මල් ඉක්මනට පරවෙන්න බලන්නේ නැති නිසා වෙන්නේ නැති. ඔය විදිහට අපි මල් පූජා කරලා ඔය තියෙන බෝමළුව පැත්තට යන තැන බලන්නකෝ පරිසරයේ ලස්සන. ඔන්න ඔහොම අපේ සේරුවාවිල වන්දනාමාන කරගෙන මළුවට ගිහිල්ලා අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. අපි දවල්ටවත් කාලා හිටියේ නැති හින්දා කෑවා. කියලා නම්
රයිස් කෑවා. මම ඉන්දියාප්ප කෑවේ. මම රයිස් කන්න වැඩි කැමති නැහැ. ඒ නිසා ඔය විදියට අපි කෑම කාලා ගෙදර එන්න පිටත් වුණා. ඔය හොටෙල් එකෙන් තමයි අපි කෑවේ. අපිට සෙට් උනේ එක. එතකොට අපි දැන් ගෙදර එන්න යන්නේ ළමයි. අපේ රෑ වුණා ගෙදර එනකොට නම් හරිම මහන්සි. එහෙනම් ආයෙ දවසක හම්බෙමු. බයි බයි.